එහෙමයි ඉන්නවා. මේ නැද්ද මේ මොනවද? පැන්තරක් පෑනක් කනකුත් නැහැ හැමදාම උදේට ඇවිල්ලා. අපිට මොකද දෙන්නේ? අපෙන් ඉල්ලනවා. හැමදාම මොන හරි ඉල්ලනවා. ඉල්ලන්න විතරයි දන්නේ දෙන්නේ නැහැ කවදා. පරිස්සම් වෙන්න ඒගොල්ලන්ගේ. යාචකයෙක් වගේ ඉල්ලන කෙනෙක් නම් පව යට උදව් කරන්න. හැබැයි සමහර ඉන්න ළමයි කපටිකමට ඉල්ලන්නමයි එන්නේ. එයාටත් ගෙදර කෑම බීම තියෙනවා. හැබැයි මගේ කෑමේ කන්න තමයි එන්නේ. එයාගේ අතේ සල්ලි තියෙනවා. ඒක තියාගෙන අපේ එක තමයි වියදම් කරන්නේ. මම පුදුම මිනිස්සු. වචී පරම කටින් විතරයි වැඩ. අපරාධය කිව්වනම් එනවා දැන් නම් බෑ. එහෙම කියනවා. අපරාධය තව පස්සේ සතියකින් දෙන්නද? සපත් එක දැන් නම් බෑ. මේ ෂා අද තමයි බැරිය. හෙට එන්නද? එයා දන්නවා හෙට ඕනේ නැහැ කියලා. හැමදේම අතීතෙන් සලකනවා අනාගතෙන් සලකනවා වර්තමානෙන් සලකන්නේ නැති යාළුවන්ගෙන් පරිතමින්න. ඊළඟ කියන නම මොකද පුතා? කියන්නකෝ දෝනි කියන්න. මොකද? කවුද? අනුප්පිය බහණි. ඒ කියන්නේ එයා මේ අද යනවා ගුණදහම් ඉස්කෝලේට. ඇත්තමයි හොඳයි ඈ මාත් වෙනවා කියලා. අනේ ඔය ගුණදහම් ඉස්කෝලේට ගිහිල්ලා මොකද්ද බම වෙන්නේ? හොඳට බුදියන්න ඕන. දාම් පාසල් ගිහිල්ලා නැති වැඩක් තියෙනවයි. අද මං හිතන් ඉන්න කොල්ලෝ ටිකත් එක පොඩ්ඩක් ඇවිදින්න කියලා. අනිවාර්යෙන් ඈ. ඒක නම් ඇත්ත තමයි කියනවා. මේ මොනවා කිව්වත් අනුමත කරනවා. ඒ මිනිස්සු ඉන්න ළමයි. ඒගොල්ලන්ට කියන්නකෝ මේ මම හැලයක් හිටවන්න ඉන්නේ මේ අපේ ගේ ඉතර අනියම් වැඩක් අනිවාර්යෙන් හිටවන්න ඕනේ කියනවා. මේ ඊට පස්සේ ඒ ගමම්ම කියන්නකෝ මම පැල හිටව කියලා බෝරු වැඩ කොම් වැඩ අර අපේ ගේ ඉතර අපේ අම්මා අඹ පැලයක් හිටවන් දිනම් මට වාසකාරදරයේ කිරිත් වැටෙනවා මං එතන මට එතන මේ සෙල්ලම් කරන්නවත් නැහැ මම දැන් අම්මා නැතිලා කපලා දාන්න ඉන්නේ කියලා. උඹ නම් නියමයි ඈ. ඔය අම්මලාගේ ගෝම් වැඩ. කපපම් මොනවා කිව්වත් අනුමත කරනවා. ඒ මිනිස්සු ඉන්නව නේද? මොනවා කිව්වත් හා කියනවා. අර එක මිනිහෙක් හිටියලු ළමයි ඒ මිනිහයා කියන හාමුදුරුවන්ට කිව්වලු හාමුදුරනේ මම ජොබ් එකක් ගත්තා. බොහොම හොඳයි. හාමුදුරනේ මම කසාද බැන්දා කිව්වලු. බොහොම හොඳයි. ආයෙ දවසක් කියන හාමුදුරනේ අපේ අම්මා මැරුණා. බොහොම හොඳයි. ඊට පස්සේ මිනිහයා පන්සල් ගිහින් දැන් ඒ හාමුදුරන්ගේ වැඩේ තියෙන ඕන එකට හොඳයි කියනවා. ඉතින් හරි බයරයි ළමයි. ඔක්කොටම හොඳයි කියන්නේ හොඳ නැහැ. ඒකින්ද ඕගොල්ලෝ පරිස්සම් වෙන්න ළමයි හැමදේම අනුමත කරන යාළුවෝ. ඒගොල්ලෝ ඕගොල්ලන්ගේ chance එකට එන්නේ ඇයි දන්නවද? ඒගොල්ලෝ ඕගොල්ලන්ගේ වැඩේට බැන්නොත් ඕගොල්ලන්ගේ යාළුකම නැති වෙනවනේ. ඒගොල්ලෝ ඕගොල්ලන්ගේ යාළුකම රැක ගන්න තමයි වැඩේ කරන්නේ. හොඳ ඒවත් අනුමත කරනවා නරකේවත් අනුමත කරනවා. මතක තියාගන්න කෙලින් මූණට වැරදි කියන යාළුවෝ ඉන්නව නේද? සුපිරි මිනිස්සු කියලා. වැඩේ අපි අතාරින්නෙත් යාව නේද? නැද්ද? කෙලින් මූණටම කියනවා නම් මේ ඔයාම තුට්ටු දෙකේ වැඩ කරන්න එපා. ඔයා අර මොකද අර ගුරුවරයාට කිව්වේ? කියලා කවුරුර ඕගොල්ලන්ගේ මූණට කියනවා නම් අතාරින්න එපා පුතා යාළුවා. මූණට කියනවා නම් මොකද්ද මම ඔය මැටි වැඩි ඔය කොහොම විභාගෙ යන්න පුළුවන් පාඩම් කරමුද කියලා අන්න එහෙම කියන යාළුවා. දැන් බලන්න ඔයා කරන තුට්ටු දෙකේ වැඩි. දැන් බලන්න අර අහිංසක සතාට ගැව්වනේ අර බල්ලට කිසි වැඩක් නැහැ. ඉස්සත කොච්චර පවුද? කැත වැඩ කරන්න එපා. සතුත් ඔහම නැහැ. කියලා මූණට කියනවනම් ළමයි අතාරින්න එපා. කන්නාඩියට ගියාම ඕගොල්ලන්ට පේනවා. පේන්නේ නැද්ද? කන්නාඩිය ගාවට ගියාම ඕගොල්ලන්ට පේනවා. හැබැයි ඕගොල්ලන්ගේ හිත පේනවද කන්නාඩියට ගියාම? හිත පේනවා. හැබැයි හිත පේන කන්නාඩියක් තියෙනවා. මොකක්ද හිත පේන කන්නාඩිය? මොකක්ද? ඉස්සරහින් එක්කෙනා. යාළුවා. එයා තමයි කියන්නේ ඔය ගතිය නම් හොඳ නෑ. ඕක හොඳ නෑ. ඔයා හොඳයි මං දැක්කා පාන්දරට වැඩ හොඳයි. ඔයා මේ අර යාළුවෝ බණින වෙලාව ඉවසගෙන හිටියව නම් මාර මිනිහ රත්තරන් වැඩක්. දිගට මෙහෙම කරන්න. නිතරම අපේ හොඳ නරක දෙකම අපිට කියලා දෙනවා. අපේ ඩිස්ප්ලේ එක, අපේ හිතේ ඩිස්ප්ලේ එක කියන්නේ එළියේ ඉන්න යාළුවා. ඒක නිසා එළිය හොඳ ඩිස්ප්ලේ එකක් තියාගන්න හොඳ විතරක් පෙන්නන නරක කියන්නේ නැති ඩිස්ප්ලේ එක අයින් කරලා දාන්න. නරකක් පෙන්වන්න එපා. මම නම් ළමයි එහෙමයි මගේ ජීවිතෙත් ඉන්නවා කෙලින්ම මූණටම කියන මිනිස්සු ටික. යාළුවෝ දෙන්නේ මම හදානින්න මම අතාරින්නේ නැහැ මේ මිනිස්සු. මාර යාළුවෝ මට ඉන්නවා කෙලින්ම කතා කරලා ෆෝන් එකෙන්ම කියනවා වහන්සේ අර වෙලාව ගත්ත තීරණේ වැරදි කියලා කියනවා. අතරම් මිනිස්සු ළමයි.
ඒගොල්ලෝ කවදාවත් ඒක එළිය කියන්නේ නැහැ. ඒක එළිය කියන්නේ අපේ ආඳුරු ගත්ත දෙන්නේ නියමයි කියලා එළිය ඉඳලා කියන්නේ. හැබැයි මූණට කියන වැඩේ හරියන්නේ. ඒක හරි වටනවා. හොඳ යාළුවා නම් නැති තැන ಗುಣ කියනවා ඉන්න තැන වැරද්ද මූණටම කියන්න ඕන. මේ බං හතරෙනි කෙනා කවුද? අයියෙන් කීමද? අපාය සහාය. කතා දෙකක් නැහැ. බෝමිරියද එතකොට කොළඹද කුරුණෑගලද උතුරුමැද පළාතද ඇමරිකාවේද හැමතැනම ඉන්නේ ළමයි වැඩිපුර ඒගොල්ලෝ තමයි. පරිස්සම් වෙන්න. ලෝකේ පුරා අද මේගොල්ලෝ බෝ වෙලා ඉන්නේ බුරුතු පිටි. මේ අපාය සහ යාළුවෝ වලට අතිශයින් හම්බෙන විශේෂයෙන් ෆෝන් පාවිච්චි කරද්දී ෆෝන් එකේම හරියට ඉන්නවා. මොකද මේ සෝෂල් මීඩියා ගොඩාක් අපිට හම්බෙන්නේ ඒගොල්ලෝ තමයි සෝෂල් මීඩියා